දර්ශනය ගන්න මෙහෙම කියනවා. ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තල්පි වෙනස. වාෂ්පීකරණ ද්‍රවයක්. ඒ කියන්නේ අපි හිතමු A කියන ද්‍රවයක් තියෙනවා කියලා. මේ A කියන ද්‍රවය වාෂ්පයක් බවට පත් වෙනවා. හරිද? හොඳට මතක තියාගන්න ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වයේදී ඒ ද්‍රවය සහ වාෂ්ප කලාපය අතර සමතුලිතතාවයක් හට ගන්නවා. ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය කියන්නේ තාපාංකයනේ. තාපාංකයේදී එයා ඒ දෙන්න අතර ඒ කියන්නේ ද්‍රව කලාපය සහ වාෂ්ප කලාපය අතර සමතුලිතතාවයක් තියෙනවා. ඒක පළවෙනි පොයින්ට් එක ඔන්නට දාගන්න. ඒක තා වැදගත්. දැන් මේ සමතුලිතතාවයක් තියෙනවා මෙන්න මේ වගේ ද්‍රවය සහ වාෂ්පය අතර අපිට දෙනවා එතන එන්තල්පි වෙනස. ඒ කියන්නේ මේ ක්‍රියාවලියේ එන්තල්පි වෙනස අපිට දෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා H දෙනවා. හරිද? ඩෙල්ටා H දීලා තියෙනවා 45යි. 45යි කිලෝ ජූල් වලින් තමයි දීලා තියෙන්නේ. කිලෝ ජූල් මෝලෙට. ඒ වගේම ඒකේ අපිට එන්ට්‍රොපි වෙනස දීලා තියෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා S එක දීලා තියෙනවා 90යි ජූල් කෙල්විනේට මවුලට. මේ ඒකක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ. අපෙන් අහනවා මේ දත්ත දෙක දීලා අපෙන් අහනවා ඩෙල්ටා H නැත්නම් එන්තල්පි වෙනස සහ එන්ට්‍රොපි වෙනස දීලා අපෙන් අහනවා මේකේ තාපාංකය. තාපාංකය කියන්නේ උෂ්ණත්වයක්නේ. උෂ්ණත්වය අහනවා. හරිද? දැන් මොන උෂ්ණත්වයක් වරන්නේ? ඩෙල්ටා H දීලා තියෙනවා, ඩෙල්ටා S දීලා තියෙනවා උෂ්ණත්වයක් අහනවා. හරි. මේ වගේ ප්‍රශ්නයකදී අපිට මේ ඩෙල්ටා H සහ ඩෙල්ටා S අගයන් සම්බන්ධ කරන සමීකරණයක් අවශ්‍ය වෙනවානේ. එක සමීකරණයක් තියෙන්නේ. මොකක් සමීකරණේ? ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ E වාරයක් ඩෙල්ටා S. ඕකන අපේ සමීකරණය. හැබැයි ප්‍රශ්නේ ඩෙල්ටා H දීලා තියෙනවා. මෙයා හරි. ඩෙල්ටා S උත් දීලා තියෙනවා. මෙයා හරි. E තමයි හොයන්න තියෙන්නේ. උෂ්ණත්වය තමයි හොයන්න තියෙන්නේ. හැබැයි අපිට දැනගන්න ඕනේ ඩෙල්ටා G. වැදගත් දේ තමයි අපි කිව්වා දැන් මෙතන ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන මේ තාපාංකයේදී ඒ දෙක අතර සමතුලිතයක් තියෙනවා. අපි ශක්ති විද්‍යාවේදී ඉගෙන ගන්නවා සමතුලිතයක් තියෙන අවස්ථාවකදී ඩෙල්ටා G කියනගේ බිඳුවක් කියලා ගන්න පුළුවන්. මෙයා බිඳුවක් කියලා ගන්න පුළුවන්. සමතුලිතයි නම් ඩෙල්ටා G බිඳුවයි. අද ඉති වැඩි ඉවර ආදේශ කරන්න තියෙන්නේ. මෙයා බිඳුවයි. එහෙනම් මේක අපිට බිඳුව T ඩෙල්ටා S එහා පැත්තට ගියම අපිට වෙනවා ඩෙල්ටා X සමානයි T වාරයක් ඩෙල්ටා S. එතකොට T උක්ත කරොත් හරිද? අපිට එනවා ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා S. හරිද? ආදේශ ගන්න තියෙනවා. ඩෙල්ටා H දැන් ඒකත් මතක තියාගන්න ආදේශ කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ ඒකක සම්බන්ධව. මෙතන දීලා තියෙන 45යි කිලෝ ජූල් කියලා. හැබැයි යට අගේ තියෙන ජූල් වලින්. ඒකින්ද අපි අනිවාර්යෙන් ආදේශ කරනකොට කිලෝ ජූල් හරි ජූල් කිලෝ ජූල් හරි කරගන්න ඕනේ. මම ලේසියට සුළු කිරීම ලේසි වෙන්න උඩ 45 කිලෝ ජූල් කියන එක ජූල් කරගන්න 10න් ගුණ කරන්න. හරිද? ඒතකොට අපිට එනවා ජූල් වලින්. ජූල් මවුලය බෙදනවා ඩෙල්ටා S අපිට දීලා දෙනවා 90යි ජූල් කෙල්විනේට මවුලයට. ඔන්න ඒක ටික ලස්සනට කැපිලා යනවා. ඒක ටික ලස්සනට කැපිලා යනවා මේ. මවුලයට මවුලේ කැපිලා යනවා. ජූල්ට ජූල් කැපිලා ගිහිල්ලා කෙල්විනේට උඩට ඇවිල්ලා කෙල්විනේට ලස්සන උත්තර එනවා. හරිද? දැන් මේක සුළු කරොත්. හරිද? සාමාන්‍යයෙන් මේ බිඳුවට මේ බිඳුවක් කැපිලා 10 2යි 100ක් ඉතුරු වෙනවා. එතකොට 9 2යි. එතන 45 9 5යි. එතන 5යි 10 2 දෙවෙනි බලය කියන්නේ කෙල්වින් වලින් වඩා 500ක් වෙනවා. දැන් බලන්න කෙල්වින් වලින් 500ක් තියනවද? නැහැ. කෙල්වින් වලින් නැහැ. සෙල්සියස් වලින් තමයි උත්තර ටික තියෙන්නේ. එහෙනම් කෙල්වින් උෂ්ණත්වය අපිට සෙල්සියස් බවට පත් කරගන්න ඕනේ. සෙල්සියස් බවට පත් කරන්නේ කෙල්වින් උෂ්ණත්වයෙන් 273ක් අඩු කරනවා. හරිද? එතකොට එයා සෙල්සියස් බවට පත් වෙනවා. සෙල්සියස් බවට පත් වුණොත් අපිට එනවද? දීලා තියෙන උත්තරේ 227ක්. 227යි සෙල්සියස් කියලා. හරි. උත්තරේ දාගන්න මේකේ වැදගත් දැන් ගොඩක් කතා කරා. සමතුලිතතාවයක් තිබ්බොත් ඩෙල්ටා G බිඳුවක් වෙනවා කියන එක ඉතාල වැදගත්. ඒ වගේම සමතුලිතතාවයක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. ද්‍රවයක් වාෂ්පයක් වෙනකොට වගේම තව දැනක ඝනයක් ද්‍රවයක් බවට පත් කරනවා. හරි වචනෙන් කිව්වොත් ද්‍රවාංකයේදී හා තාපාංකයේදී ඒ අදාළ අවස්ථාවද සමතුලිතතාව නිර්මාණය වෙනවා. ඒකෝට මේ අවස්ථාවද ඩෙල්ටා G බිඳුව වෙනවා. ඉතාල වැදගත්. හරි. 16ක් කරා අවශ්‍ය දේවල් තියෙනවා නෝට් කරගන්න.